ඔන්න ඔයාලට පොලිසියෙන් දඩයක් කාලා ඔයාලට පෝස්ට් ඔෆිස් එක ගානේ රස්තිය අඩු වෙන්න වෙයි කියලා හිතෙනවද? ඉතින් එහෙම නැත්නම් සෙනසුරාදාවක ඔන්න පොලිසියෙන් දඩයක් කාලා ඔයාලට සමුද වෙනකන් ඉන්න වෙයි කියලා හිතෙනවද? ඉතින් එහෙනම් ඔන්න දැන් ඔයාලට පුළුවන් රජයේ ඕනම පොලිසියකින් ඔයාලට ලබා දීලා තියෙන දඩයක් ගෙවන්න පුළුවන් හැකියාව තියෙන ඔන්ලයින්. ඉතින් මේකට ගොඩක් ඇප්ස් තියෙනවා ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් රජයේ ඔෆිෂියලි සයිට් එකට ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ ඔන්ලයින් බැංකින් පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයා කොහොමද NSB Pay app එක පාවිච්චි කරලා මෙන්න මේ වගේ පොලිස් දඩයක් නැත්නම් පොලිසියෙන් දඩයක් ඔයාලට පාරේදී දුන්නොත් ඔයා කොහොමද ඒක එවෙලෙම විනාඩි 5න් ගෙවන්නේ කියලා ස්ටෙප්ස් ටික පෙන්නන්න. ඉතින් මම මේක සීරීස් එකක් විදිහට ගේන්න බලාපොරොත්තු වෙනවා අනිත් ඔන්ලයින් බැංකින් app එකකත් කොහොමද මේ ගවර්න්මන්ට් එකට දඩ මොනවා හරි ආවොත් පේ කරන විදි මොනවද තියෙන්නේ කියලා. ඉතින් අද මම පටන් ගන්න NSB Pay app එකෙන් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් ස්ක්‍රීන් රෙකෝඩර් එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලගේ ළඟටම මේ වගේ අලුත් videos ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගිහින් බලමු ස්ක්‍රීන් රෙකෝඩර් එකට කොහොමද මේ NSB Pay app එක use කරලා කොහොමද payment එකක් කරගන්නේ government එකට නැත්නම් පොලිසියේ දඩයක් ආවොත් කොහොමද දඩය ගෙවන්නේ කියලා. right මේ වැඩේ කරගන්න මම මෙන්න මේ විදිහට NSB Pay app එකට log වෙනවා. ඉතින් NSB Pay app එකට ඔයාලට password එක දාලා log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අලුත් වෙලා තියෙනවා. ඉතින් bank transfer කියලා උඩින්ම තියෙනවා. payment method එකක් පාඩක් කරගන්න මෙතන option එක තියෙනවා. ඊට පස්සේ tap to pay එක තියෙනවා. ඊට පස්සේ card payments තියෙනවා. ඊට පස්සේ ඔයාලට රත්තරන් බඩු වලට ඒ වගේම ඔයාගේ bills ගෙවන්න utility bills මේ වගේ options කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ options කිහිපෙම පල්ලෙහාට ආපුවාට පස්සේ ඔයාලට අන්තිමටම පාම් වෙනවා government කියලා option එක. ඉතින් මේ government කියන එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට GovPay කියන එක automatically select වෙලා ඉන්නවා bill එකේ. එහෙම නැත්නම් ඔයාලට මෙතන select account කියන දැනින් ඔයාලට automatically වගේ account එක select වෙන GovPay එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන්ට reference එකක් දානවා. ඉතින් automatically මේක select වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔන්න මම reference එකට police fine හරි මොකක් හරි එකක් මම දාගන්නවා. ඉතින් ඒ විදිහට දාලා මම මේක next කරගන්නවා. ඉතින් government payment එක ඇතුළට ගියාට පස්සේ GovPay auto select වෙලා තියෙනවා. ඉතින් reference එක විතරක් දීලා මම next කරගත්තා. ඔන්න ඔය වැඩේ තමයි මම කරේ. ඉතින් ඔන්න ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙතන ඔයාලට ආයතනයේ නාමය. මේක සිංහලෙන් දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන්ම තියෙනවා ඔයාලට ලේසි වෙන්න. ඉතින් ආයතනයේ නාමය මොකක්ද කියලා ඉවරලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට සම්පූර්ණයෙන්ම government එකේ තියෙන ගොඩක් ඔයාලට officers පෙන්නනවා. ඉතින් මේක ලේසිම වැඩේ තමයි මේක search කරලා ගන්න එක. ඉතින් මේ විදිහට scroll කරලා හොයන්න ගියොත් ටිකක් වෙලා යන හින්දා ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේකේ උඩම තියෙන ඔයාලට පුළුවන් මොනවාරි මේ වගේ ඇඩ් එකක් තිබ්බොත් ඒක ක්ලෝස් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ උඩ සුදු පාට කොටුව කරලා ශ්‍රී ලංකා පොලිස් කියලා සර්ච් කරගන්න. ඉතින් මම පොලිස් කියලා ගහනකොටම ඔන්න ශ්‍රී ලංකා පොලිස් කියලා ඔප්ෂන් එක ආවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔන්න පල්ලෙහාට ආවම සේවා වර්ගය කියලා. ඉතින් මේ සේවා වර්ගය කියන තැනට ඔයාලට ට්‍රැෆික් ෆයින් කියලා සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඔයා දඩයක් ගෙවන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ මේක සබ්මිට් කරනවා. ඉතින් සබ්මිට් කරාට පස්සේ ඔයාගේ ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මෙන්න මේ ටික වාහන අංකේ රියදුරු බලපත්‍ර අංකය ඔයාගේ පොලිස් ස්ථානය මොකක්ද කියලා ඊට පස්සේ පොලිස් නිලධාරියාගේ දුරකථන අංකය සහ රථ වාහන ඊට ඔයාට මේක ඉදිරිපත් කරපු රිසිට් එකේ අංකය ඊට පස්සේ දඩ වර්ගය ඔයාලා සිලෙක්ට් කරන්න තියෙනවා දඩ නියම කළ දිනෙත් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලා ඔන්න දඩ වර්ගයකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් දඩ වර්ග කිහිපයක්ම මේකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහට දඩ වර්ගය සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙනවා මුළු මුදල මෙතන මුදල ඔයාලට ඔටෝමැටිකලි පික් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ මුදල වෙනස් කරන්න ඕන නම් ඒකත් කරන්න පුළුවන්. ඒක කරලා ඔයාලට තියෙන්නේ මේක සබ්මිට් කරන්න. ඉතින් මේ ඩීටේල්ස් ටික දීලා අනිවාර්යෙන්ම ඔයා සබ්මිට් කරපු ගමන් ඔයාලට රෙෆරන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් මේ රෙෆරන්ස් එක ඔයාලට තියාගෙන ඒ රෙෆරන්ස් නම්බරේ ඔයාලට පොලිසියට ඉදිරිපත් කරන්න ඕන. නැත්නම් එතනදීම පෙන්නුවොත් එහෙම ඔයාලට පොලිසියේ ඒ අදාළ පොලිස් නිලධාරියාට ඔයාලට මේ රෙෆරන්ස් එක පෙන්නලා ඔයාගේ ලයිසන් එක එවෙලෙම අරගෙන යන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේකේ කොහොමද මේකේ වැඩක් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට ඕනනම් ඔයාගේ ෆයින් එකේ මොනවාරි දඩේ ස්වභාවයට මොනවාරි දෙකක් විතර වැරදි දාලා තිබුණොත් ඔයාලට මේකේ වැරදි දෙක තුනක්වත් එකපාර සිලෙක්ට් කරගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට හරිම පහසුවෙන් පොලිසියෙන් දඩයක් ගැහුවොත් ඔන්න ඔයාලට මේක කරගන්න තියෙනවා. ඉතින් පොලිසියෙන් දඩයක් ගැහුවොත් දැන් ඔන්න බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට සෙන්සර් වේවා ඕන වෙලාවක ඔන්ලයින් පේමන්ට් එක කරලා ඔයාලට වෙලෙම නැවත ලයිසන් එක අරගෙන ඔයාගේ ගමන යන්න පුළුවන්. ඉතින් ගොඩක් අපහසුතාවයකටපත් වෙනවා. ගොඩක් දුර බැහැරින් ආපු කෙනෙක් වගේ නැත්නම් නැවත පොලිසියට ගිහිල්ලා මේක අරගන්න ගියාම ඉතින් මේක ගොඩක් කරදරකාරී වැඩක්. ඉතින් ඒක නිසා මේ
ඔප්ෂන්ස් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් බැංකින් පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේක වැදගත් වුණාද කියලා. සහ මේ මම අද කතා කරේ NSB Pay app එකෙන් කොහොමද කරන්නේ කියලා. ඉතින් තවත් apps තියෙනවා මේ දඩ ගෙවන්න පුළුවන් විදි කීපයක්. ඉතින් මම මේක සීරීස් එකක් විදිහට එක එක බැංක්ස් වලින් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම මතක ඇතුව notification bell icon එකක් click කරලා තියාගන්න. සහ මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු.